මේ තියෙන රෝස් රොයිස් ෆැන්ටම් සෙන්ටනාරි කියන එඩිෂන් එක. මේක තමයි මේ වෙද්දි ලංකාවේ තියෙන ගණන්ම සහ එකම රෝල්ස් රොයිස් ෆැන්ටම් කාර් එක. සෙන්ටනාරි කියන එකේ තේරුම අවුරුදු 100ක් සම්පූර්ණ වුණා කියන එකට තමයි සෙන්ටනාරි කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ ෆැන්ටම් එක ගැන තව විස්තර ටිකක් කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එකෙන් යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන channel එකට subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝ සෞතෙන් බලන්න. සහ මම ඉස්සෙල්ලාම පටන් ගන්න කියන්න ඕන මමට කාර් එක්කවත් පෞද්ගලික තරහක් මුකුත් නැහැ. මේ කාර් එකේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඉතින් ඒක ගැන ඕගොල්ලොත් එක්ක කතා කරලා ඩිස්කස් කරගන්නයි මට මේ වීඩියෝ එකෙන් ගොඩක් මුමුණා කරලා තියෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යමු දැන්. ඉතින් මම මුලදී කිව්වා වගේ මේ තමයි Rolls Royce Phantom Centenary Edition කියන එක. මේක ලෝකෙටම කාර් 25ක් තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි 1925 ඉඳන් 2025 වෙනකන් Rolls Royce මෝටර් සමාගම අවුරුදු 100ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඒකේ ඇනිවර්සරි එඩිෂන් එකක් වශයෙන් තමයි මේ සෙන්ටනාරි කියන එඩිෂන් එක හදලා තියෙන්නේ. ඉතින් මේ කාර් එක ලෝකෙටම කාර් 25යි. ඒ වගේම තමයි මේ කාර් එකේ මිල, ඒ කියන්නේ ලංකාවට ඉම්පෝට් කරන්න නැතුව පිටරට මිල විතරක් CIF එක විතරක් වෙනවා guys ලංකාව තුලින් කෝටි 90ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 3ක්. එහෙමත් නැත්නම් යූරෝ මිලියන 2.5ක්. බදු මුකුත් නැහැ. ඉම්පෝට් ටැක්ස්, පැල්, වැට් කිසිම දෙයක් නැතුව මේ කාර් එකේ මිල විතරක් වෙනවා ලංකාව තුලින් කෝටි 90ක්. එහෙන් ගන්න ගාන විතරක්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා guys. මේ තියෙන්නේ Rolls Royce Phantom Centenary එකක්. මේ තියෙන්නේ ඩට්ලි සිරිසේන මහත්තයාගේ Phantom Centenary කියන කාර් එක. ඉතින් මේ කාර් එකේ ඉන්ටීරියර් තමයි මේ තියෙන්නේ. ඔකට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ Rolls Royce ලා ඔෆිෂියලි රිලීස් කරපු Centenary කාර් එකේ ඉන්ටීරියර්. ඉතින් guys මෙතන මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් Centenary Edition එකේ පාට වර්ග දෙකක් එනවා. ඒ කියන්නේ කාර් එකටම එම්බෙඩ් කරපු පාට වර්ග දෙකක් එනවා. එක්ක සුදුයි රතුයි, නැත්නම් කළුයි සුදුයි, නැත්නම් කොෆි බ්‍රවුන්ුයි සුදුයි. ඔන්න ඔය වගේ 2 ටෝන් ඩුවල් ටෝන් කලර් සිස්ටම් එකක් තමයි කාර් එකට එන්නේ. ඒ ඩඩ්ලි මහත්තයාගේ කාර් එකේ තනිකර ප්ලේන් බ්ලැක් තියෙන්නේ. ඒ වගේම තමයි ඩඩ්ලි මහත්තයාගේ ඉන්ටීරියරයි මෙන්න මේ සෙන්ටනරි එඩිෂන් එකේ තියෙන ඉන්ටීරියරයි දෙක පොඩ්ඩක් වෙනස්. ඔයගොල්ලන්ට පේනවා සෙන්ටනරි එඩිෂන් එකේ ඔෆිෂියල් රිලීස් කරපු කාර් එකේ මෙන්න මේ වගේ ලස්සන්ට ලයින්ස් ගිහිලා තියෙනවා. මේ වගේ ඔයගොල්ලන්ට පොඩි ටෙක්ස්චර් එකක් බලා ගන්න පුළුවන් ඔෆිෂියල් කාර් එකේ. ඒ ඔයගොල්ලන්ට පේනවා ඩඩ්ලි මහත්තයාගේ කාර් එකේ එහෙම ටෙක්ස්චර් එකක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඇත්තටම සෙන්ටනාරි එඩිෂන් එකක්ද නැත්නම් ලෝකල් නෝමල් එක්ස්ටෙන්ඩඩ් වීල් බේස් එකක් සෙන්ටනාරි බැච් කරලාද? ඇත්තෙන්ම කියනනම් guys ඔව් මොකක් හරි ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මොකද ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ ප්ලේට් එක. මේකට කියන්නේ ට්‍රෙඩ් ප්ලේට් එකක් කියලා. Rolls Royce ළඟ තියෙනවා මෙන්න මේ දොර අරිද්දිම පල්ලෙහා ට්‍රෙඩ් ප්ලේට් කියලා එකක්. එතකොට මේකේ ෆැන්ටම් කියලා තියෙන්නේ. දැන් සෙන්ටනාරි එක ආවොත් මෙතෙන්ට එන්න ඕන සෙන්ටනාරි කියලා. දැන් මේකේ තියෙන නිකන් ෆැන්ටම් කියන නිකන් normal Rolls Royce ෆැන්ටම් වල වගේ ෆැන්ටම් කියලා මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි guys මේ බලන්න මේ තියෙන්නේ සෙන්ටනාරි එක සීට්. ඒ වගේම මේ තියෙන්නේ ඩඩ්ලි මහත්තයාගේ කාර් එකේ සීට්ස්. ඕගොල්ලන්ට පේනවා සෙන්ටනාරි එඩිෂන් එකේ මෙන්න මේ වගේ ලස්සන නිකන් අර චිත්‍රයක් ඇඳලා වගේ තියෙනවා. ඒත් මේ ඩඩ්ලි මහත්තයාගේ කාර් එකේ එහෙම කිසිම දෙයක් නැහැ. නිකන් white background එක නිකම්ම සීට් තමයි තියෙන්නේ. සෙන්ටනාරි එකේ මෙන්න මේ වගේ ලස්සන ආර්ට් ටෙක්ස්චර්ස් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මට ඩඩ්ලි මහත්තයාගේ බොනට් එක බලන්න ඇත්තටම chance එකක් නැහැ. ඒකේ ෆොටෝ දාලා තිබ්බෙත් නැහැ. ඒ වගේම තමයි ඒකේ බොනට් එක ඇරියා නම් තව දෙයක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ සෙන්ටනාරි කියලා ගහලා තියෙනවා ට්‍රෙඩ් ප්ලේට් එකක් එතනත්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. මම දන්නේ ඩඩ්ලි මහත්තයා කාර් එකේ මොකක්ද තියෙන්නේ කියලා. ඒකේ තියෙන ඕන එක්ක V12 කියලා ගහලා එහෙමත් නැත්නම් Rolls Royce Greenwood කියලා ගහලා තමයි ඒකේ තියෙන්න ඕන. ඒ වගේම තමයි guys බලන්න මේකේ wheels දිහා. මේකේ wheels තනිකරම මේ අර shine එකේ තියෙන්නේ. right නිකන් ප්ලේට් එකක් වගේ clear හීරීම් කියන්නේ මේ මොනවත් shapes මුකුත් නැහැ. නිකන් ප්ලේට් එකක් තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ සෙන්ටනාරි එක wheels. right සෙන්ටනාරි එකේ මෙන්න මේ වගේ රවුම් නිකන් ග්‍රිල් කරලා වගේ shapes ගිහින් තියෙන ලස්සන wheel set එකක් unique wheel set එකක් තමයි සෙන්ටනාරි එකට එන්නේ. සෙන්ටනාරි එකේ තියෙන exterior modifications normal Phantom එකට එන්නේ නැහැ. සෙන්ටනාරි එකේ engine එකයි Phantom normal එකේ engine එකයි දෙකම එකයි. engine වල කිසිම modification එකක් Rolls Royce ලා කරලා නැහැ. අවුරුදු 100ක් සම්පූර්ණා කියලා. ඒකට කිසිම modification එකක් ඒගොල්ලෝ කරලා නැහැ. Rolls Royce ලා Centenary එකට කරලා තියෙන්නේ මෙන්න මේ exterior modifications ටික විතරයි. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් seat වල ඒ වගේම මේ door upholsterings වල ඔක්කොගෙම මෙන්න මේ වගේ ලස්සන art එකක් ගිහින් තිනවා. ඒ art එකෙන් කියන්නේ මේකයි 1905 තමයි Rolls Royce company පටන් ගත්තේ. Rolls Royce company Phantom model එක පටන් ගත්තේ 1925. 1925 ඉඳන් ඒගොල්ලන්ගේ production line එක කොහොමද තිබ්බේ, කාර් ඒ වෙද්දි තිබ්බ cars design, ඒ වෙද්දි හදපු cars තිබ්බ location එක Greenwood කියන්නේ Rolls Royce හදපු ගම United Kingdom වල. ඉතින් ඒ ගම ඔක්කොම දේවල් ටික චිත්‍රයක් වශයෙන් තමයි මේ වාහනයට හදලා මේ පේන්ට් කරලා තියෙන්නේ. දැන් අපිට 100ට සාමාන්‍යයෙන් 80ක් විතර ඔප්පු වෙලා තියෙනවා මේක සෙන්ටනාරි එකක් නෙමෙයි කියලා.
රයිට් එහෙනම් මොකක්ද මේ 1 of 25 කියලා මෙන්න මේ රත්තරන් පාටින් මේ ගහලා තියෙන කුණු හරපේ තේරුම. ඕක ගයිස් මෙහෙම වෙන්න පුළුවන්. මම දන්නේ මේක වෝල් ස්ටාර්ලා කොහෙන්ද ගත්තේ කියලා. වෝල් ස්ටාර්ලා එක්ක වෙන සේල් එකකින් ගත්තා වෙන්න පුළුවන්. නැත්නම් ඩිරෙක්ට්ම රෝල්ස් රොයිස් මෝටර් සමාගමෙන් ගෙන්නුවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගෙන්නුවා කියලා කියන්නත් බෑ මේ ස්පෙක් එකේ තියෙන මෙන්න මේ එඩිෂන් එකටත් එක්ක. එකක් තමයි ඔය වගේ එඩිෂන්ස් කියන්නේ 1 of 25 කියලා හදනවා නම් ගයිස් එකම ස්පෙක් එක. ඒ කියන්නේ එකම එන්ජින් ටයිප් එක කොහොමත් ෆැන්ටම් ඔක්කොගේම එන්ජින් එකයි. එකම ඉන්ටීරියර් එකම එක්ස්ටීරියර් කියන්නේ එළිය පාට ඇතුලේ වාහනේ පාට ඇතුළු අනිකුත් මොඩිෆිකේෂන්ස් ඔක්කොම කවුරු හරි එක සමාගමක් අපි හිතමු ඉසුරු මෝටර්ස් හරි ඉසුරු මෝටර්ස්ලා කියනවා අපිට ඇතුලේ ඉන්ටීරියර් සුදු පාට එක්ස්ටීරියර් කළු පාට රෝල්ස් රොයිස් ෆැන්ටම් එකෙන් කාස් 25ක් ඕන මේ ස්පෙක් එක මේ විදිහටම අපිට ඕන ඒ වගේම ට්‍රෙඩ් ප්ලේට් එක අපිට ගහලා ඕන 1 of 25 කියලා. කියන්නේ ඒ ස්පෙක් එකෙන් ලෝකෙටම තියෙන්නේ කාර් 25යි කියලා. හරිද? මේක සුදු පාට කළු පාට වෙන්න ඕනෙත් නැහැ. ඔයාට ඕන ලා කොළ පාට ඕන කියලා ඉන්ටීරියර් ඕගොල්ලන්ට එහෙමත් හදා ගන්න පුළුවන්. රෝල්ස් රොයිස් සමාගම ලව්වා. හැබැයි ඔයා එහෙම හදාගත්තා කියලා ඒක ඔෆිෂියලි රෝල්ස් රොයිස්ට වැඩක් නැහැ. ඒගොල්ලෝ සත පහකට ගණන් ගන්න නැහැ ඒක. රයිට්? ඕගොල්ලෝ පර්සනල් ඉම්පෝට් ඕගොල්ලෝ පර්සනල් ඕඩර් එකක් දුන්න බව ඇත්ත. කාස් 25ක. ඒත් ඒගොල්ලෝ ඒක ඔෆිෂියලි පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ ගොන්ට හදා දෙනවා කාස් 25. ඒත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල දාගෙන එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලෝ වෙබ්සයිට් වල දැම්ම ඒගොල්ලන්ගේ 100 years completion centenary edition එක. රයිට්? centenary එකේ තිබ්බා කාස් 25ක් සම්පූර්ණයි කියලා. මේ කාර් එක කවුරු හරි සමාගමක් විසින් පිටරටක සමාගමක් විසින් එක්කෝ වෙට්ටුවක් ගන්න හැදුව වෙන්නත් පුළුවන්. රයිට්? වෙට්ටුවක් ගන්න හැදුව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ව අන්දලා දෙන්න. රයිට්? මේක centenary edition එකක්. මේක centenary edition එකක්. මේක normal phantom එකක් නෙමෙයි. මේක centenary edition එකක් කියලා ඔය වගේ trade plate එකත් එක්ක Rolls Royce ට කිව්වම ගහලා දෙනවා. මම ඔකට දැන් පෙන්නන්නම් ඇත්තම කියන වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඔයාගේ නම දාලා ඔයාට කාර් එකක් හදන්න පුළුවන් Rolls Royce එකෙන්. සල්ලි තියෙනවා නෝකට ඉම්පෝට් කරගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ Rolls Royce ට සල්ලි දීලා කරගන්න පුළුවන් නම් කරගන්න පුළුවන් ඕන දෙයක් ඒ කම්පැනි. මේක පර්සනලි ලංකාවට ඉම්පෝට් කරද්දි මට හිතුණා මේක centenary එකක් නෙමෙයි කියලා. මොකද centenary එකක් වුණා නම් මේක තනිකර වර්ල්ඩ් වයිඩ් නිවුස් එකක් වෙනවා. මොකද centenary කාර් එක විතරක් කෝටි 90ක් වෙනවා. එතකොට කාර් එක විතරක් ගෙවලා ලංකාවට ඉම්පෝට් කරද්දි අපේ රටේ ගහන හොඳ ටැක්ස් එකක් 118ක ටැක්ස් එකයි හයි කැපැසිටි බද්දයි අරවයි මේවයි ඔක්කොම ගහනවනේ. ඒව ගහලා ඔක්කොම ලංකාවට ආවොත් ගයිස් ඒ කාර් එක රුපියල් බිලියන 3ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවට තුලින් කෝටි 300ටත් එහා යනවා කාර් එකකට. ඒකත් Rolls Royce Phantom එකකට. ඔව් එඩිෂන් එකක් බගත්ත centenary edition එකක් බගත්ත. ඒ Phantom එකට කෝටි 300 ගාණක් කියන්නේ නිකන් Bugatti එකක් Koenigsegg එකක් ගන්න ගාන. ඒ මේක කෝටි 90 ගාණක් වෙලා කිව්වම මම පුදුම වුණා centenary එකක් කෝටි 90කට සම්පූර්ණයෙන්ම ලංකාවට ගෙන්න පුළුවන්ද කියලා. ඒත් බලන් ගියාම මේක centenary එකක් නෙමෙයි මේක extended wheel base. මං හිතන්නේ මේක custom bespoke design එකක් වෙන්න ඕන. ඒත් මේක centenary එකක් නම් නෙමේ ගයිස්. ඉතින් අපි වීඩියෝ එක අවසානටම ඇවිත් ඉන්නේ. ඉතින් මම කියන්නම් අප මුලින් දැන් අපි කතා කරපු දේවල්. ඉතින් Rolls Royce Phantom එකේ ගයිස් Phantom Centenary එකේ tread plate එක එන්න ඕන Centenary කියලා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් 2 tone paint එකක් එන්න ඕන Centenary එකට. මොකද ඩොලර් මිලියන 3ක කාර් එකක් කිව්වම උපරිම සැප දෙන්න ඕන වාහනයකට. ඉතින් ඒකෙන්ද Rolls Royce මෝටර් සමාගම පාට දෙකකින් එවන්නේ කාර් එක. සුදුයි කළුයි එහෙමත් නැත්නම් මොකක් හරි පාට දෙකකින් එවන්නේ. ඩඩ්ලි මහත්තයා කාර් එකේ තනි පාටක් තියෙන. කළු පාටයි කළු පාට විතරයි මම හිතන්නේ තිබ්බේ. ඔය කළු පාට හරි ග්‍රේ හරි ඒ කලර් එක මම රෑ දැකලා තියෙන ෆොටෝ. ඉතින් කළු පාට වෙන්න ඕන ඒ කාර් එක. රයිට්? ඊට පස්සේ තමයි ඉන්ටීරියර් ගත්තොත් ඩඩ්ලි මහත්තයා කාර් එකේ තනි කරම සුදු පාටයි. Centenary එකේ ටෙක්ස්චර් එකක්වත් මොකක්වත් ගෑවිලා නැහැ. රයිට්? ඒ වගේම මට ෂුවර් පේපර් සෙට් එකේවත් Centenary කියලා ගහලා නැතුව ඇති දැන් ඔය වාහනේ ඉම්පෝට් කරද්දි ලංකාවට එඩිෂන් එක එනවා. රයිට්? එඩිෂන් එක එනවා කවුරු කොහොම කිව්වත් එඩිෂන් එකක් එනවාමයි. වාහනයක් ලංකාවට ඉම්පෝට් එක කරද්දි මොඩල් එක එහා පැත්තෙන් එඩිෂන් එකක් අනිවාර්යෙන්ම වදිනවා. මට හොඳටම ෂුවර් මේකේ පේපර් සෙට් එකේ එහෙම එකක් වැදිලා නැහැ. ඉතින් ගයිස් අද අපි කතා කරේ Rolls Royce Phantom 8 එක ගැන. මේක ඇත්තටම Centenary එකක්ද නැද්ද කියලා. ඉතින් මට නම් හිතෙන විදිහට මේක Centenary එකක් නෙමෙයි මම කරපු රිසර්ච් වලට අනුව. ඉතින් ඕගොල්ලොත් කමෙන්ට් කරා යන්න මේක Centenary එකක් කියලා හිතනවද නැද්ද කියලා. ඉතින් ප්‍රශ්න මොනවද තියෙනවද අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න ගයිස්. හම්බෙමු.